දැන් බැරි වෙලාවත් මම ගොවි සමිතියේ සභාපති වුණොත් මම කරන් දින්න වැට්ටි ගැන ඇතුළට ගිහලා කියනවා. උඹට තියෙන්නේ ඒ කියන හැම එකටම එහෙම වැඩක් කරනවා ඉතින් කරන් දින්නේ දාපරි අයියා තමයි කියලා මට සපෝට් එකක් දීපන්. අයියෝ දැන් යන්නේ මට හරියට වැඩි තේරෙන්නේ. කලින් toy jerry කිව්වනම් මම වැඩි කොල්ලා දිනවා ඉස්සරටම. හැබැයි මේ පාරට වැඩ ඇනුවොත් නේ පා වරින් බූරුවා. මුදලාලි බැරි වෙලාවත් ගොවි සමිතියේ සභාපති මම වුණොත් වැව හාරලා ගමේ මිනිස්සුන්ට කුඹුරු වලට කලට වේලාවට වතුර ටිකක් දීලා මුළු යායම අස්වද්දලා තමයි මම පස්සේ බලන්නේ. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. ඒ විතරක් නෙමෙයි මුදලාලි. සමිතියේ මුදල් විගණනය කරලා කළමනාකරණය කරලා විනිවිද භාවයකින් කටයුතු කරනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. ගොවි සමිතිය වැඩ විතරක් නෙමෙයි. මේ ගමේ වෙන වංචා දූෂණ ඒ සියලුම දේවල් මම නැති කරනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. දැන් බලන්න මුදලාලි මේ ගමෙත් කුඩු බෝ වෙලා මම මේ සියලුම දේවල් නැති කරනවා. මේ කවුරු හරි එකේ ගමට කුඩු බෙදනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. අනික මුදලාලි රෑකට බඩදරු අම්මා කෙනෙක් ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙනියන්න වාහනයක් තියනවද කියන්නකෝ. වාහන තියෙන මිනිස්සුත් වාහන දෙන්නේ නැහැ. ඒ හින්දා මම ගන්නවා සමිති සල්ලි වලින් ත්‍රිවිල් කට්. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. ඒකනේ. දැන් වැඩි ඕනේ නැහැ මුදලාලි. දැන් මේ දවස්වල සභාපති මහත්තයාගේ නෝනා ඉන්නෙත් බඩින්නේ. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. මොකද යකතෝ කිව්වේ? ඔයාට පුළුවන් දැන් එච්චර හරියක් කරන්න. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ අපේ රත්තරන් දාපරි අයියා තමයි. ඉතින් අම්මට බලන්න සබතුන් මු කිව්ව බඩු කතාව. මොකද යකතෝ කිව්වේ? ආයෙත් ඇරිය. ඔබ දැනගනින් මේ සමිතියේ සභාපතිලේකන් අපි දෙන්න තමයි හරි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. අන්න ඒක මතක තියාගන්න. සභාපතිතුමා මම මුන් දෙන්නට ගැහුවට ඇත්තේ මං ගැහුවට පස්සේ එකෙක් දෙන්නේ මැරෙයි කියලා තියෙන බයිට් විතරයි. අයියෝ මගේ කෝප්පේ. බලන්න මෝඩෙන් තරිදු.